සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නව නේද? දැන් ඉතින් නත්තලුත් ඉවරනේ. අපේ කිතුණ යාළුවෝ ටික නත්තල් හොඳින් සමරන්න ඇති කියලා හිතනවා. මේ පාරේ ඉතින් 100%ක්ම අපිට කිසිම දෙයකින් සතුටක් ලබන්න බෑ. පහුගිය කාලේ ඉතින් ස්වභාවික විපත් නිසා කරදරයට පීඩාවට පත් වුණ අපේ හැම ආදරණීය කෙනෙක්ටම හිත සුවපත් වෙලා එළඹෙන අවුරුද්දේ ඉඳන් තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 අවුරුද්ද ලබන්න තව ටික දවසයිනේ තියෙන්නේ. අපි හැමදාම ගෙවල් දොරවල් අස්පස් කරලා අතු ගෑවට අලුත් අවුරුද්දක් ලබද්දී විශේෂයෙන් මස්පස් කරනවා නේද? මේ වෙද්දි නම් සමහර අය ගෙවල් දොරවල් අස්පස් කරලත් ඇති. මට පොඩ්ඩක් පරක් වුණා බබාලට අසනීපුණ නිසා. මේ දවස්වල අපිට දවස් 3ක් එක දිගට පායලා ඊට පස්සේ ආයෙ වැස්සා. අද මේ යවුව වැටලා තිබුණට කියන්න බෑ කොයි වෙලාවෙ ආයෙ වහිද්ද කියලා. වැහි මන්දාරමක් තියෙනවා, අවුවක් තියෙනවා. ඒක නිසා වැඩ පටන් ගන්න කලින් මම නෙට් එකයි ජනේලෙ දෙකයි සෝද ගන්නවා. එතකොට මට ගෙදර වැටි කිවුනාට පස්සේ හවස ඒවා එල්ල ගන්න පුළුවන්. පාපිසි එහෙම මම ඔක්කොම සෝදාගත්තේ නැහැ. ඉක්මනින්ම වේලෙන පාපිසි දෙක විතරයි සෝදාගත්තේ. මේ දවස්වල වැස්ස තියෙන නිසා මේ දෙක වේලුණාට පස්සේ තමයි අනිත් ඒවා සෝදාගන්නේ. ඔන්න ඉතින් අද අපේ චූටි මැඩම්ලා දෙන්නත් ගෙදර තමයි ඉන්නේ. හස්බන්ඩ් උදේ එයාලට ඔන්චිල්ලාවක් බැඳලා දීලා ගියා. දැන් ඉතින් මම වැඩ කරන ගමන් මෙතනින් එහාට මෙහාට යද්දි මේ කතා කරන ඔයාලව පද්දන්න ඉන්න කියලා. අපිට ඉතින් කොච්චර වැඩ තියෙන දවසක වුණත් එයාලා කියන දේටත් පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න ඕන. නැත්තම් ඉතින් අපේ ලොකු දෝනි මේ කතා කරාට පස්සේ පොඩ්ඩක් ගියේ නැත්තම් මුළු දවසම වගේ මූණ බෙරි කරගෙන තමයි ඉන්නේ. ගෙදර ඩීප් ක්ලීන් කරද්දී මුලින්ම මම කාමරෙන් තමයි වැඩ පටන් ගන්නෙ. මේ බෙඩ්ෂීට් එහෙම මම මේ අස් කරන දවසට කලින් දවසේ දැම්මේවා. ඒත් ඉතින් මම මේ ඔක්කොම අයින් කරගන්නවා. ඩීප් ක්ලීන් කරන දවසට මට මුළු ගෙදරම අලුත්වට තියෙන්න ඕන. ගෙදර එකේ තියෙන ඇඳුම් ටිකත් ඔක්කොම අයින් කරගන්නවා. මගුල් කඩද්දි නැත්තම් මේවට ඩස්ට් එක යන නිසා. සාමාන්‍ය විදිහට අස්පස් කරද්දි වගේ නෙමෙයි ඉතින් මම නම් ඩීප් ක්ලීන් එකක් කරද්දී ඔක්කොම බඩු ටික අයින් කරලා අස්සක් මූලක් නැර ඔක්කොම ටික පිරිසිදු කරගන්නවා. පොඩි කාලේ ඉඳන් ඉස්සර මේ ගෙදර ඉන්න කාලෙත් අපේ අම්මා අලුත් අවුරුද්දක් ලබද්දී ගෙදර බඩු ටික ඔක්කොම එළියට දානවා. ඊට පස්සේ ඉතින් හොඳට මුළු ගේම ඔක්කොම අස් කරනවා. අම්මා තමයි මගේ ඔලුවටත් දාලා තිබුණේ ගෙවල් දොරවල් පිරිවෙලට තියෙද්දි ශ්‍රියාකාන්තාව කියලා කෙනෙක් අපේ ගෙදරට එනවා. අපේ ගෙදර දොර පිරිසිදුව ලස්සන තියෙනවා නම් එයා උඩින් මල් ලියගෙන යනවා කියලා. හරි ලස්සන කතාවක් තියෙනවා. මට ඒක දැන් මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ. අපි ගෙවල් දොරවල් ලස්සනට පිරිසිදුව තියන් හිටියාම උඩින් දෙවිවරු වැඩලා අපිට මල් ලියගෙන ආශිර්වාද කරගෙන යනවා කියලා. ඔන්න ඕවා ඉතින් පොඩි කාලේ ඉඳන්ම මේ හිතට වැදිලා තිබුණ නිසාද කොහෙද ඒ කාලේ ඉඳන්ම ඉතින් අස් කරන පුරුද්ද පිරිසිදු වෙන්න පුරුද්ද ඉතින් මට හොඳටම තියෙනවා. ඒ උණ හැදුනොත් නම් ඉතින් ආයේ මැරෙනකම්ම හොඳ කරනවත් බොරු. අල්මාරි උඩ එහෙම මම බඩු මුකුත් තියාගෙන නැහැ. ඒක නිසා ඉතින් විශේෂයෙන් මස් කරන දෙයක් නැහැ. උඩින් දූවිලි ටික පිහදාලා ගන්න විතරයි තියෙන්නේ. අපේ කාමරේ ඇඳන් දෙකක් තියෙන නිසා ඉඩ පොඩ්ඩක් මදි. අර මේ නිතර වෙනස්කම් කරන්න බෑ. ඒක නිසා කාමරේ මේ තියෙන විදිහටම තමයි තියාගන්න වෙන්නේ. මේ කණ්ණාඩි මේසේ අල්මාරියේ රෙදි රැක් එක හරි අමාරුවෙන් මේ විදිහට එක සයිඩ් එකකට අරන් තියෙන්නේ. මේවා මට මේ තනියම ඇදලා අරගෙන ආපහු දාන්න අමාරුයි. අර ඔක්කොම හිර වෙලා වගේ තියෙන්නේ. හස්බන්ඩ් ඉන්න වෙලාවක මම මේ ළඟදී මේ ඔක්කොම ඇදලා මේ සුද්ධ කරගත්තා. ඔක්කොම අතු ගාලා. ඒක නිසා ඉතින් විශේෂයෙන්ම අද ලොකුවට එහෙම කරන දෙයක් නැහැ. මේ මෙට්ටත් මම මේ අවුව තිබුණ දවස්වල එළියට දාලා මේවා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ ඔක්කොම මේ දැන් මේ ඩීප් ක්ලීන් කරන්න කලින් මම ගෙදර අස්පස් කරා කලින් ඒත් ඉතින් අර අවුරුද්දක් ලබද්දී මේ අර පුරුද්දට වගේ ඉතින් අපි අනිවාර්යයෙන්ම ගෙවල් දොරවල් ලස්සනට තියා ගන්න ඕනේ. මං ඉතින් කැමති නෑ දූවිලි පොඩ්ඩක්වත් තියෙනවට.
මේ ඇඳන් යට එහෙම කොච්චර අතු ගෑවත් අතු ගාන පාරක් ගානේ ආයි ඩස්ට් එක වගේ තියෙනවා. ඔයාලගේ ගෙවල් වල එහෙම නැද්ද? අපේ ගෙදර මේ ඇඳ යට කොච්චර අතු ගෑවත් මේ අතු ගාලා ආපහු ආයි අතු ගෑවත් පොඩ්ඩක් ඩස්ට් එක වගේ ආයි තියෙනවා. හැමදාම අතු ගෑවත් ඉතින් අපේ ගෙදර නම් ඇඳන් යටින් බබාලගේ සෙල්ලම් බඩු, කොණ්ඩ බෝල්, පෑන් පැන්සල් ඕවා නම් ඉතින් අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් ඉතින් ඔක්කොම අස් කරලා දූවිලි එහෙම පිහදාලා අතු ගාන අන්තිම කොටස තමයි මේ යන්නේ. මට නිතරම අමතක වෙන දෙයක් තමයි මේ දොර. ඕක මේ අද මම අස් කරන්න කලින්ම හිතාගත්තා අමතක කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම දොර පිහදාන්න ඕනි කියලා. අපේ පොඩි මැඩම් හරියට සුපර්වයිසර් වගේ නිතර ඇවිල්ලා මගෙන් අහලා යනවා තාම වැඩි ඉවර නැද්ද කියලා එයාලා ටොන්ජිල්ලව පද්ද ගන්න. මොබ් කරලා ඉවරුනාට පස්සේ ඉතින් කාමරයේ වැඩ ටික ඉවරයි. බඩු ටික අස් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න බලන්නකෝ ලස්සන දිලිසෙන පෙනුමක් දැන් තියෙනව නේද කාමරයේ බඩුවල. අල්මාරිය මම කලින් දවසේ රෑම අස් කරගත්තා. හස්බන්ඩ්ගේ මගේ බබාලගේ ඇඳුම් වෙන වෙනම තමයි මේ කොටස් වලට දාලා තියෙන්නේ. ගෙදරට අඳින ඇඳුම් ගමනක් අඳින ඇඳුම් වෙන කරලා ටී-ෂර්ට් වෙනම ගවුම් වෙනම ඩෙනිම් එහෙම වෙනම තමයි නවලා තියන් ඉන්නේ. එතකොට ඕමනාවක් වුණාම හොයාගන්න ඉක්මනින්ම ලේසි. මේ පැත්තෙත් මම ගෙදරට අඳින ඇඳුම් ওই බෑග් වල එහෙම තියෙන්නේ රේති බෙඩ් ෂීට් එහෙම ওই විදිහට තමයි ඉතින් ඒවා වෙනම තියන් ඉන්නේ. කාමරයේ වැඩ ටික නම් ඔන්න ඉතින් ඉවරයි. ෆෑන් එක මම මේ පිහ දැම්මේ නැහැ. ඒක මට තනියෙන් ගලව ගන්න හයි කරගන්න අමාරුයි. හස්බන්ඩ් ආවහම ඉතින් ඒකත් මේ සුද්ධ කර ගන්නවා. කුෂන් කවර ජනේටරේදී එහෙම අද මම මොකුත් සෝදන්නේ නැහැ. අවුව තිබුණ දවස්වල මම මේව ඔක්කොම සෝදලා තියෙන්නේ. ඒක නිසා ඉතින් දැන් මේව ඔක්කොම එළියට දාලා මකුණු දැල් ටික කඩා ගන්න ඕන. ඔය ඔක්කොම වැඩාසේ ඉතින් මේ අක්කවයි නංගිවයි පොඩ්ඩක් නලවලා ඉන්නත් ඕන. මෙන්න මේ කුෂන් එක නම් ටිකක් බරයි. මේ එළියට ගෙනියන්න ටිකක් අමාරුයි. ඒක නිසා ඉතින් මේ උඩට හරවලා තියෙනවා නැත්තම් මකුණු දැල් කඩද්දි ඩස්ට් එක යනවා. අවුව හොඳට පායලා තියෙන වෙලාවට ගේ ඇතුළට හොඳට එළිය තියෙනවා. අවුව නැති වෙලාවට පොඩ්ඩක් කරුවලයි වගේ එක මම දැක්කේ මේ වීඩියෝ එක එඩිට් කරද්දී. අර අපි එහෙම මේ නිකන් ඉද්දි එහෙම ගානක් නැහැ. අර වීඩියෝ එකට පොඩ්ඩක් ඒක පේනවා. මකුණු දැල් එහෙම ලොකුවට නැහැ. හරි පොඩ්ඩයි තියෙන්නේ. ඒක නිසා මම කර්ටන් එක මේ ගලවන්නේ නැතුව මේ එහෙමම තියා ගන්නවා. අපි කොච්චර ලස්සනට ගෙදර අස් කරලා තියාගෙන හිටියත් චූටිවට හරි මේ උඩින් මකුණු දැල් තියෙනවා නම් ඒක හරිය කැතර තමයි මට පේන්නේ. මම නම් පොඩ්ඩක්වත් ආස නැහැ ඉතින් මකුණු දැල් තියෙනවට. මල් පැල ටිකත් ඔන්න ඔක්කොම එළියෙන් දැම්මා. මෙන්න මේ ආටිෆිෂල් ප්ලාන්ට් ටික මම වෙනදට මේ ගෙදර ඩීප් ක්ලීන් කරද්දි සෝදනවා. එහෙම කරාම ආයි මේ උඩින් සුදු පාටට වගේ පිපෙනවා. එතකොට ආයි තෙතරෙද්දකින් එක පිහදාන්න ඕන. මට අලුත් ක්‍රමයක් හම්බ වුණා. මේ ග්ලාස් ක්ලීනර් දාලා මෙහෙම මේ පිරිසිදු කරාම මේ ලස්සනට තියෙනවා. කාලෙන් කාලට ඉතින් අලුත් ක්‍රම මටත් හම්බ වෙනවා. මෙන්න මේ ග්ලාස් ක්ලීනර් නම් මම ගෙදර වැඩවලට ගොඩාක් පාවිච්චි කරනවා. මේ වැඩේට බබාලා දෙන්නටත් ආසයි තියලා මේ ඇවිල්ලා ඉල්ලනවා එයාලටත් මේ කරන්න දෙන්න කියලා. ග්ලාස් ක්ලීනර් සැරයිනේ. ඉතින් මේ ඒක නිසා මම දුන්නේ නැහැ. මේ දවස්වල මොකද කරන්නේ ඔයාලා? අලුත් අවුරුද්දට ලෑස්ති වෙන ගමන් දින්නේ. සමහර අය නම් කියනවා මට හිලා තියෙනවා අපිට නම් මොන අවුරුදු දනේ ඕකත් ඉතින් නිකම්ම සාමාන්‍ය දවසක් විතරයිනේ කියලා. අර හැමදේම අසුබවාදීවම හිතන්නේ නැතිව Taman ජීවත් වෙන තැන ලස්සනට පිරිසිදුවට තියාගෙන එහෙම වුණාම හරිය නැවුම් බවක් දැනෙනවා. පොසිටිව් විදියට හිතන්න පතන්න පුරුදු වුණොත් ලබන අවුරුද්දේ ඉඳන් හරි Taman ආස කරන විදියට ජීවත් වෙන්න පුළුවන් වෙයි උත්සාහ කරොත්.
ගොඩාක් වෙලාවට මම කලින් කරේ මකුණු දැල් එහෙම කඩලා තමයි ගෙදර බඩු ටික එහෙම පිහදා ලස් කරගත්තේ. හැබැයි අද මට හිතුණා මේ තියෙන බඩු ටික එහෙම ලස්සනට පිහදාලා අයින් කරලා තිබ්බොත් එහෙම ගෙදර වැට් ටික ඔක්කොම ඉවර වෙද්දි මට ආයේ තියෙන ඒ ටික ආපහු වස් කරන්න විතරනේ. එතකොට ඉතින් අර ලොකු මහන්සියක් දැනෙන්නේ නැහැ. කාමරයේ වැඩ ඔක්කොම ඉවර නිසා මේ පිහදාලා අයින් කරන බඩු ඔක්කොම මම අරගෙන ගිහිල්ලා කාමරෙන් තියාගත්තා. නැත්තම් ආපහු ඩස්ට් එක වදින නිසා. මම ගෙදර ක්ලීන් කරන වීඩියෝ වලදී ගොඩාක් අය කියලා තිබුණා මට මාස් එකක් දාන්න කියලා. මේ මට හරි අමාරුයි ඒක අර මේ මට හුස්ම ගන්න බෑ. අර නෝමලි දාගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ දාගෙන වැඩ කරන්න බෑ. හුස්ම ගන්න බෑ වගේ දැනෙනවා. ඒක නිසා තමයි ඉතින් මේ මාස් එකක් දාන්න නැත්තේ. පුඩු ටිකත් පිහදාලා එළියෙන් දැම්ම බබාලා ඒ ටික මේ තෙතරෙත් දෙකින් පිහදානවා. මේ බුදු පිළිම වහන්සේයි පහන තියෙන බඩු ටික ඔක්කොම ඒ ටිකත් මම සේදුවා. වැඩ කර කර ඉන්න ගමන් අපිට හම්බ වුණා කැවිලි ප්ලේට් එකක්. ඕවත් කාලා තේ එකක් එහෙම බීලා තමයි මම මකුණු දැල් කඩන්න පටන් ගත්තේ. අර මේ ගොඩාක් එහෙම ලොකුවට මකුණු දැල් බැඳිලා නැහැ. මේ චූටියට ලාවට වගේ පොඩ්ඩක් තියෙන්නේ. ඒත් ඉතින් මම ඒ ටික කඩලා දානවා. මේ මකුණු දැල් ඉක්මනට බැඳෙන්නේ නැති වෙන්න මම ඔයාලට වීඩියෝ එකකුත් ගෙනල්ලා තියෙනවා. මේ මකුණු දැල් කඩලා ඉවරනාට පස්සේ මේ රෙද්දක් ගැට ගහලා පරණ පාවිච්චි කරන්නේ නැති රෙදි කෑල්ලක් ගැට ගහලා ඒකට ලාම් තෙල් ටිකක් ස්ප්‍රේ කරලා වහලේ අතුල්ලන්න ඕනේ. එතකොට මේ ඉක්මනට මකුණු දැල් බඳින එක නැවතිනවා. අද මට මේ එහෙම කරන්න විදියක් නැහැ. මේ ලාමු තෙල් ඉවර වෙලා මට කලින් ගෙන්න ගන්න බැරි වුණා. ඉතින් මේ අර ඒක කරන්න පටන් ගත්තට පස්සේ ලාමු තෙල් එක ස්ප්‍රේ කරන්න පටන් ගත්තට පස්සේ මේ ගොඩාක් ලේසි. නැත්තම් මට මේ සතියෙන් සතියට වගේ මකුණු දැල් කඩන්න ඕන. ඉක්මනට මකුණු දැල් බැඳෙනවා. දැන් කාට හරි හිතෙන්න පුළුවන් එතකොට ගඳ නැද්ද කියලා. අර ස්ප්‍රේ කරන වෙලාවට විතරයි පොඩ්ඩක් ගඳ තියෙන්නේ. පැයක් විතර ගියාට පස්සේ ඒක සාමාන්‍ය විදිහට තියෙනවා. මේ ප්‍රශ්නයක් නැහැ. මේ අපිට ඕක දැනෙන්නේ නැති වුණාට මකුළු හොඬ නම් හොඳට දැනෙනවා. මේ මාස 2-3ක් යනකම් ඉතින් මේ මකුණු දැල් බඳින එක මේ ගොඩාක් වෙලක් වෙනවා. ඔන්න උස වහලයක් තියෙනවා නම් ඔයාලා try කරලා බලන්න. අපේ ගෙදර ඉතින් හස්බන්ඩ් මකුණු දැල් ඇලර්ජික්. එයාට හෙමිරිස්සාව හැදෙනවා, කිව්සුම් යනවා. මට නම් ඉතින් ඔය මේ කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක නිසා මම තනියෙන් වැඩ කරගන්න පේනවනේ පුටු වලට එහෙම නැග. ඉතින් මේ අර ලාමු තෙල් එක ස්ප්‍රේ කරන එක හොයාගත්තට පස්සේ හරි ලේසි මට ඒක. මෙන්න මේ කෑම මේසේ යට පිහදාන්න ගියාම ටිකක් අමාරුයි. මම මේක මෙහෙම මේ ග්ලාස් එකේ එහෙම උස්සලා හැමදාම පිහදාන්නේ නැහැ. ඩීප් ක්ලීන් එකක් කරද්දි විතරයි මේ විදියට පිහදාන්නේ. සාමාන්‍ය දවස්වලට ඉතින් උඩින් පිහදාලා යටින් මේ රෙදි කෑල්ලක් හරි මේ නැත්තම් කෝසෙන් හරි මකුණු දැල් තිබුණොත් එහෙම කඩලා මේ පිහදා ගන්නවා. ඒ අරුණු කොට ඉතින් මේ ග්ලාස් එක උස්සලා හොඳටම ඉතින් ක්ලීන් කරගන්නේ මේ වගේ ඩීප් ක්ලීන් කරන දවසක තමයි. දැන් නම් ඉතින් ඔන්න මේ ඔක්කොම පිහදාලා කරලා ඉවරයි. දැන් අතු ගන්න තමයි තියෙන්නේ. මම ආස මේ වැඩ කරද්දී කොච්චර මහන්සි වුණත් එක දවසින් ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න. අර අද මේ සාලේ හෙට මේ කාමරේ අනිද්දාට බාත්රූම් එක කිචන් එක එහෙම කැමති නැහැ මම. අර එතකොට අර හැමදාම නිකන් වැඩ කර වගේ ඉන්න වෙන මේ දෙයක් තියෙන. ඉතින් මම අර කොච්චර මහන්සි වුණත් එක දවසින් වැඩ ටික කරගෙන මේ ඉන්න තමයි මම කැමති. ඔන්න ඉතින් ඒ වැඩ ටිකත් ඉවරයි. අද මම ගේ සෝදාන්නේ නැහැ. මොප් කරලා තමයි ගන්නෙ. අර මේ පොළවේ තෙත වගේ තියෙන නිසා මිදුලේ මේ වැරන්ඩ එක හේදුවාට පස්සේ මම වතුර වගේ තියෙනවා. මේ වේලුන්නේ නැහැ හරියට. ඒක නිසා මේ ගේ හොදන්න බයයි වගේ. ඒක නිසා ඉතින් මොප් කරලා ගන්නවා. ඔක්කොම මස් කරලා පිහදාලා මොප් කරලා ඉවර වෙද්දි දවල් 2 විතර වුණා. එක දිගට වැඩ කරන එක ලේසි වුණාට වැඩ කරන්න ගියාම නම් ඉතින් ගොඩාක් මහන්සි. බබාලා දෙන්න ලස්සනට පුරු ටිකක් පිහදාලා තිබුණා. මේ සාලේ ඉතින් වේලෙනකම් මම වැරන්ඩ එක අතු ගා ගන්න තමයි දැන් යන්නේ.
ඔන්න බලන්නකෝ මේ මම අර පායලා තිබුණ දවස්වල වැරැන්ඩ එකේ මේ මඩ තිබුණ නිසා සේදුවා. ඊට පස්සේ දැන් දවස් 3-4ක් වෙනවා මේ ඒ උනාට තාම වේලුනේ නැහැ. ඒක නිසා තමයි මේ ගේ ඇතුළෙත් සෝදාන්නේ නැතුව මොප් කරලා ගත්තේ. ඔක්කොම වැඩ ටික ඉවර වෙලා අවසානෙටම තමයි මම සෝපා එකේ ස්ටූල් එකයි කෑම මේසෙයි පිහදගන්නේ. එතකොට අර මේ ඩස්ට් එක වගේ රැඳෙන්නේ නැතිව ලස්සනට දිලිසෙන්න තියාගන්න පුළුවන්. දැන් ඉතින් බඩු ටික අස් කරගන්න තමයි තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ. අර තියෙන විදිහටම තමයි ආපහු බඩු ටික අස් කරගන්නේ. එහෙම මේ ලොකු වෙනසක් නැති වුණත් මම ගෙදර ඩීප් ක්ලීන් කරන හැම දවසකම මට හරි අමුතු ලස්සනක් පේනවා. මෙන්න මේ කූරු තියෙන මේ මල් පැලේ නම මොකක්ද කියන දන්නේ නැහැ. එතන එක පැලයක් තියෙද්දි පාළුවේ වගේ නිසා මම තව එකක් තියාගත්තා. ඒකෙන් ඉතින් මේ අර කලින් තිබුණට වැඩිය මට හරි අමුතු ලස්සනක් පේනවා. මං ඉතින් ගොඩාක් සතුටු වෙනවා ඔය වගේ පුංචි දේවල් වලින්. පාත නිම්නයේ නුඹ පාවෙලාවගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නිවාලන්න මේ වෙලාව වෙද්දි නම් ලොකු අවුවක් පායලා තිබුණේ. මේ ගේ ඇතුළේ රන්වන් පාටට වගේ පේන්නේ ඒ අවුව ගොඩාක් සැර වෙලාවට. චූම්පන් යද්දි මේ බබාලා දෙන්නට බනිස් ඕනි කිව්වා. අද ඉතින් ගෙදරනේ හිටියේ. අර කැවිලිත් කාලා මේ එහෙම ලොකුවට බඩගින්නක් තිබුණේත් නැහැ. ඒක නිසා මමත් දවල්ට කෑවේ නැහැ. මාත් ඉතින් මේ මාළු බනිස් එකක් අරගෙන කෑවා. ඒවත් කාලා පොඩ්ඩක් වෙලා ඉඳලා බාත්රූම් එක සෝදා ගන්න තමයි මේ යන්නේ. වෙනදට නම් මම හැමදාම උදේට බබාලා ගියාට පස්සේ සෝදනවා. අද ඉතින් මේ ගෙදර වැඩ කරලා කොහොමද ඩීප් ක්ලීන් එකක් කරන එකේ මේ උදේම සේදුවේ නැහැ. දැන් තමයි බාත්රූම් එක ක්ලීන් කරගන්න යන්නේ. බාත්රූම් එක නම් ඉතින් උදේට මූණ සේදුවහම දවල්ට නෑවහම රැයට මම මේ නිදාගන්න යන්න කලින් ඇඟ සේදුවහම අනිවාර්යයෙන්ම මේ ක්ලීන් කරනවා. ඉතින් අර එහෙම ලොකුවට මේ මහන්සි වෙලා කරන දෙයක් නැහැ ඉතින්. අපේ බාත්රූම් එක මේ ගොඩාක් උසයි. මම හිතාගෙන හිටියේ මේ ඩස්ට් එකක් එහෙම තිබුණේ නැතත් කමක් නැහැ ඔක්කොම ටික සෝදලා ගන්නවා කියලා. හැබැයි ඉතින් මේ මගේ අතේ දුරේ ප්‍රමාණයට විතරයි මම සේදුවේ. මට ඔයාලට කියන්න අමතක වුණා. අපේ කෑම මේසෙ ළඟ බිත්තියේ ගහලා තියෙනවනේ මේ ආටිෆිෂල් ප්ලාන්ට් එකක්. අන්න ඕක ගලවලා පිහදාන්න මම මේ බබාගේ මේසෙට නගෙද්දි මේසෙත් එක්කම පෙරළුණා. මම මේ වැටෙන විදිහවත් මට හිතා ගන්න බෑ. මේසෙ තිබුණේ මගේ කකුල උඩ පෙරෙල්ලා. ඒක ලී මේසයක් නිසා මේ ටිකක් රිදුණා මට. බබාලා දෙන්න ඇවිල්ලා තමයි මේසෙත් අයින් කරේ. මේ දවස්වල ඔහොම තමයි වැටෙනවා පිණුම් ගහනවා. එක දිගටම මට ඔය වගේ දේවල් වුණා මේ දවස් ටිකේම. කකුල ටිකක් අමාරු නිසා මේ බාත්රූම් එකේ උඩ නැංගේ නැතුව පුටු තියලා මේ අතේ දුරින් පිහදාලා මේ සෝදලා ගත්තා. මේ ඒ වෙලාවේ එහෙම ලොකු ගාණක් නැති වුණාට දැන් නම් මේ කකුල හොඳටම නිල් වෙලා තියෙන්නේ. වැඩක් කරන්න පටන් ගත්තට පස්සේ ඒ වැඩේ කරලා ඉවරයක් වෙනකන් මේ මගේ හිතට නම් එහෙම කිසිම නිදහසක් නැහැ. අර මේ චුට්ටක් කරලා ආයේ පස්සේ කරන්න බාගෙට එහෙම ඉතුරු කර එහෙම කරන්න මං ආස නැහැ. ඉතින් මේ ඒක නිසා ඉතින් අර චුට්ටක් අමාරුවෙන් වුණත් පටන් ගත්ත වැඩේ ඉවරයක් කරනවම කියලා හිතාගෙනම තමයි මේ වැඩ කරන්නේ. බාත්රූම් එකේ අනිත් බිත්ති වලට වැඩිය මෙන්න මේ ෂවර් එක තියෙන පැත්තේ බිත්තිය පොඩ්ඩක් කිලුට වෙන්න බලනවා. අර මේ නාන වෙලාවට එහෙම සබන් ෂැම්පු විසිනවනේ. එතකොට මේ පොඩ්ඩක් අර ඒවා රැඳිලා වගේ තියෙනවා. ඒ වෙලාවෙම සේදුවේ නැත්තම්. සබන් කුඩු පාවිච්චි කරන්න බාත්රූම් එකට හොඳයි කියලා මම කලින් දැනන් හිටියේ නැහැ. මේ ඔයාලා සමහරට දන්නවත් ඇති කාවි බ්ලොග් කියලා අක්කා කෙනෙක් channel එකක් කරනවා. හරිම පිරිසිදුයි ලස්සන ගෙදරක් තියෙන යාට මේ එයාගේ වීඩියෝ එකක් මම අහම්බෙන් වගේ දැක්කට පස්සේ තමයි මේ දැනගත්තේ සබන් කුඩු ප්‍රශ්නයක් නැහැ කියලා.
දැන් මම ටයිල් ක්ලීනර් වලට වැඩිය බිම සෝදාන්න වැඩියෙන්ම පාවිච්චි කරන්නේ සබන් කුඩු. අර ගොඩාක් රෆ් ටයිල් එකක් දාලා තියෙන්නේ අපේ බාත් รู ම් එකේ බිමට. හොඳට මේ සේදිලා යනවා සබන් කුඩු වලින්. දොරත් මම ග්ලාස් ක්ලීනර් ටිකක් දාලා හොඳට මේ පිරිසිදු කර ගන්නවා. අපේ බබාලා දෙන්න මේ නාන්න ගියාම තමයි වැඩිපුරම සෙල්ලම් කරන්නේ. එතකොට අර වතුර එහෙම දොරටත් විසි වෙනවා. ඔන්න ඉතින් දැන් මේ වැඩේත් ඉවරයි. ඊළඟට මට තියෙන්නේ කිචන් එක පිරිසිදු කර ගන්න. වෙනදා වගේම ඉතින් කිචන් එකේ සෝදාන්න ඕනි ඒවා ටික සෝදගෙන පිහදාන්න ඕනි ඒවා ටික පිහදලා දැන් මේ පැන්ට්‍රිය පිහද ගන්න තමයි යන්නේ. පැන්ට්‍රියත් මම ඔක්කොම සේදුවා. ඊට පස්සේ ග්ලාස් ක්ලීනර් දාලා ඒ ටිකත් ඔක්කොම පිරිසිදු කරගෙන තමයි බඩු ටික අස් කරගන්නේ. මම කිචන් එක ඩීප් ක්ලීන් කරගන්න විදිය සම්පූර්ණ වීඩියෝස් තියෙනවා මගේ channel එකේ. මම description එකේ දාලා තියන්නම් ඔයාලට link. කැමති අයට ගිහිල්ලා බලන්න පුළුවන්. බැලුවේ නැති කෙනෙක් ඉන්නවනම්. මේ රැක් එකෙන් මම දාගෙන තියෙන්නේ අපි උයන්න පාවිච්චි කරන වලන් ටිකයි. මේ නිතරම ඕනි වෙන ෆ්‍රිජ් එකට එළවලු එහෙම දාගන්න බාස්කට් එකක්. මේ පිගන් ඔය වගේ දේවල් තමයි ඒ රැක් එකේ තියන් ඉන්නේ. ඔන්න ඉතින් මේ අස් කරගත්තට පස්සේ මගේ කිචන් එක මේ විදිහට ඉතින් මුළු ගෙදරම හොඳට පිරිසිදු කරගත්තට පස්සේ හිතට පුදුම තරම් නිදහසක් සතුටක් දැනෙනවා මට නම්. ඔන්න ඉතින් තාම ගෙදර දොර අස් කරේ නැත්නම් අවුරුද්දට අස් කරන්න පටන් ගන්න අද හෙටම. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. අපේ වීඩියෝස් බලන්න අලුතින් එකතු වෙන කෙනෙක් නම් ඉතින් ඔයාලා අපේ වීඩියෝ වලට කැමති නම් channel එක subscribe කරගෙන යන්න. බුදු සරණයි මගේ ආදරණීය යාළුවෝ හැමෝටම.